මේ Alto 800 එකේ අපි ලොකු වැඩ කොටසක් කරනවා. මේකේ තිබ්බා හැමතැනම ඔයිල් ලීක් ඔක්කොම හදනවා. රැපට් කවර් එකේ ඉඳන් රැපට් කවර් ඔක්කොම ගලවලා තින්නේ. රැපට් කවර් එකේ ඉඳන්ම ක්‍රෑන්ක් ඔයිල් සීල්, එතකොට ටයිමිංగ్ සයිඩ් එකේ ඔයිල් සීල්, ඒ ටික ඔක්කොගෙම ඔයිල් යනවා. මේ අල්ලන්න ඕනේ. මේකේ මේ පේනවා මේ ඔයිල් ගියපුවා ඔයිල් ගිහිල්ලා තින්නේ උඩයි ධම්ම පල්ලෙහාට වෙනකම් ඔයිල් ගිහිල්ලා ඒ වගේම සම්ප්‍රෙෂර් රීසීලන්ට් කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම වෙනවා. ඊට අමතරව කම්ප්ලීට් රැක් එක ලෝවා රැක් ස්ටැබි බුෂ්, එතකොට මේ ක්ලච් කේබල් එක මේ විදිහට තමයි ක්ලච් කේබල් එක තිබ්බේ, ගැට ගහලා තිබ්බේ. දැන් කල්ලා ගිහිල්ලා ඒ ටික රීප්ලේස් කරනවා. ඊට අමතරව අපිට ලොකුම මේන්ම වැඩේ තමයි මේකේ ගියර් බොක්ස් එකෙත් ඔයිල් ආවා. ගියර් බොක්ස් එකේ টොප් සාප් ඔයිල් සීල් එක ගිහිල්ලා ඉතින් ඕවර්හෝල් කරන්න ඕනේ. මේ ඔයිල් සීල් එක ගහන්න මෙතන ඇතුලේ තමයි එන්නේ. දෙක දැන් ගහලා අපි ෆිට කරගෙන යන ගමන් මේ ඔයිල් සීල් එක ගැහුවා. ඊට අමතරව ඇක්සල් ඔයිල් සීල්, ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ඒ ටික ඔක්කොම රීප්ලේස් කරනවා. මේකේ ක්ලච් ප්ලේට් දාලා මේ කස්ටමර් ළඟදී තමයි වාහනේ අරන් තින්නේ. ක්ලච් ප්ලේට් ඔක්කොම අලුත්, ප්‍රෙෂර් ප්ලේට් අලුත්. නමුත් මේ සීල් මුකුත් රීප්ලේස් කරලා නැහැ. මේ ටික අනිවාර්යෙන් වෙන්න ඕනේ. නැත්තම් මේ ක්ලච් ප්ලේට් එකටත් ඔයිල් ගිහිල්ලා ඒක සවුත් වෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම අපි කරගෙන යනවා. ඊට අමතරව මේකේ ටියුන් අප් එක වෙනවා. මේ චේම්බර් එක වෙන. චේම්බර් ඔක්කොම ක්ලීන් වෙනවා. ඉතින් මේ ඔක්කොගෙම සීලෙන් තිබ්බේ මෙනිෆෝල් කටවල් වල ඒව ඔක්කොම ක්ලීන් කරලා චේම්බර් ක්ලීන් කරලා ටියුන් අප් එකක් වෙනවා. ඊට අමතරව මේ බට වතුර බට ඒ ටික ඔක්කොම රීප්ලේස් වෙනවා. මේ අප් එකටත් අපි මේක ඔක්කොම ගලවලා තින්නේ. ඔක්කොම ටික ගලවලා තින් ටියුන් අප් එකට මේ තියෙන ඔක්කොම ගලවලා ඊට අමතරව මවුන්ට් ගියර් බොක්ස් එකේ මවුන්ට් එක රැපට් කවර් එක ඒ ටික ඔක්කොම රීප්ලේස් වෙනවා. ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බෙමු.